මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපතිවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා. ආපදාවට ගොදුරු ප්‍රදේශයන්හි ජීවත් වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් රජයෙන් ලබා දෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. එම දීමනාව අද සහ හෙට යන දිනයන්හිදී ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ආපදාවන්ට ගොදුරු නිවාස සඳහා නැවත ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් 50,000ක මුදලක් ලබා දෙන බවයි. ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ ධාන්‍ය වර්ග සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.